channel එකට. එහෙනම් ඉතින් මේ පාර අපිත් එක්ක දවස් 3ක් නුවරඑළිය යමු. අපි හිතන් හිටියේ උදේම පිටත් වෙන්න. හැබැයි ඉතින් අපිට උදේම පිටත් වෙන්න නම් බැරි වුණා. ටිකක් දවල් වුණා අපි ගෙදරින් පිටත් වෙන්න. දැන් වෙලාව 8:01. ඒ කියන්නේ අපි ගෙදරින් එන්නේ නැත්තේ හරියටම 8ට. අපි හිතන් හිටියේ නම් උදේම ගෙදරින් පිටත් වෙන්න. හැබැයි ඉතින් පොඩි වැඩ අන්තිමේට ලොකු වැඩ වෙලා දැන් තමයි ගෙදරින් යන්න හම්බුනේ. වෙලාවකද? කලින් නම් හිතන් හිටියේ නුවර පැත්තෙන් යන්න. හැබැයි ඉතින් දැන් දවල් වෙනකොට නුවර පැත්තේ ට්‍රැෆික් වැඩි වෙන නිසා අපි දැන් යන්නේ ඉතින් අපේ සුපුරුදු පාරේ. මහියංගනේ හරහා නුවරඑළියට. ඔව් අපි මේ කලින් මේ පාරේ බයික් එකේ ගිහින් තියනවා 3 පාරක්ම. හැබැයි අපි කාර් එකේ ওই පැත්තෙන් යන පළවෙනි පාර තමයි මේ. මෙන්න මේ බස් එකත් ඉතින් පොළොන්නරුවෙන් පටන් ගන්න නුවරඑළිය බස් එකක්. වලට ඉස්සරහින් පේන්නේ දිඹුලාගල කන්ද. අපි දැන් ඉන්නේ මහියංගනේ. අපි ඉතින් මහියංගනේ ටවුන් එක පහු වෙලා ටික දුරක් එද්දී වෙල්යායක් මැද තිබුණු මේ කඩේ නතර වුණා. අපි උදේට නම් ගෙදරින් ටිකක් කාලා ආවේ. හැබැයි ඉතින් කලින්ම බඩගිනුන නිසා දවල්ටත් එක්කම කාලා යන්න කියලා තමයි මෙතනින් නතර වුණේ. අපිට මහියංගනේ ඉඳන් කන්ද කැටියට යනකොට හම්බෙන මේ ජලාශය වාන් දාලා තිබුණා. ඇත්තටම අපේ මේ නුවරඑළිය ගමන අවසාන මොහොත වෙනකන් ෂුවර් නැති වුණ ගමන. මොකද මේ දවස් ටිකේම හොඳටම වැස්ස නිසා අපි දැක්ක Facebook එකේ ෂෙයා වුණා නුවරඑළිය ටවුන් එකට වතුර දාලා තියෙනවා. ඒ වගේම හොඳටම වැස්ස නිසා අපි හිටියේ අපිට යන්න බැරි වෙයිද දන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් අපේ වෙලාවට අපි යන්නේ හිටපු දවසේ වැස්ස ටිකක් අඩු වෙලා තිබුණා. අපි ඉතින් මේ යන්නේ මහියංගනේ කන්ද කැටියට ඇවිල්ලා කන්ද කැටියේ ඉඳන් රන්දේනිකර ජලාශය හරහා වැටලා තියෙන පාරේ. ජලාශය අපි දැන් යන්නේ රන්දේනිකර රක්ෂිතය හරහා. අපි මේකේ මීට කලින් හවස ඇවිල්ලා තියෙනවා. හැබැයි හවස මේති මේකේ හොඳට මාළි ඉන්නවා. දැන් නම් ඉතින් 11:50 වෙලාව. දැන් නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේක හරහා අලි වැටිකුත් යනවා. ඒ නිසා ඔයාලා මේකේ රෑ වෙලා එනවනම් ටිකක් බලලා එන්න වෙයි. මේ පාර හරිම ලස්සනයි. කැලයක් මැදින් වැටලා තියෙනකොට සම්පූර්ණ වලට ඔය පේනවා වගේ හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මෙතනින් යනකොට හැමදාම අඹ ගන්නවා. කිසිම කාලයක මෙතන අඹ නැති වෙන්නේ නැහැ. 200 වෙලා දැන්නේ ගා වැඩිලා. අපි හැමදාම යති ගන්න. සල්ලි ගත්තද යා? සල්ලි ගන්න. අපි මෙතන යන හැම කාලෙම එයාලගේම මෙන්න මේ විදිහට කොලේ කොතල තමයි දෙන්නේ. ඒක ඉතින් හරිම ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි නේද? ඔයාලට ඉතින් මෙතන යනකොට මේ විදිහට රන්දේනිකර ජලාශය ඩෑම් එක බලන්න පුළුවන්. ඩෑම් එක උඩටම යන්න දෙන අවස්ථාවක් නම් ඉතින් ඔයාලට උඩට ගිහින් බලන්න පුළුවන්. අපි නම් ඉතින් ඩෑම් එක දිගේ ඇවිදින්න ගියේ නෑ. මෙතන ටිකක් නතර වෙලා ඉඳලා තමයි ගියේ. ඉතින් අපි වලපනේ පැත්තට තමයි යන්නේ. මෙතනින් එහාට නම් ඉතින් පරිසරය හරිම ලස්සනයි. ඒ වගේම ටික ටික සීතල වෙන්න පටන් ගන්නවා. හරි පොඩ වෙනස් වෙගෙන ඉන්නේ අඳුරු වේගෙන. මම හිතන්නේ වහින්නයි යන්නේ මේ දවස් ටිකේම මෙහි 12න් පස්සේ වැස්සා කියලාත් අපිට ආරංචි වුණා. ඉතින් අලෝක ගලවන්න එපා. තව ලෝක එන්නේ නැහැ. ආයෙත් යන්න පටන් ගත්තා. දැන් 1:08යි. තාම ඉතින් අපි මග. දැන් නම් ඉතින් තේවතු පටන් ගත්තා. හැබැයි මේ දවස්වල තේවතු කප්පාදු කරලා දුන්නේද දැන් අර චූටි ගස් තියෙන්නේ නේද තාරෝ? ඔව් අර දළු ඇවිල්ලා තියෙන දැන් අලුතෙන් කප්පාදු එක්කස්සේ.
උදේට මොනවා හරි කෑව නේද අපි? ඔව් අපි මේ බයික් එකේ කියන දවස්වල මෙතන නතර වෙලා උදේට මොනවා හරි කාලා තියෙනවා. එතකොට 10 විතර යනකොට අපි මෙතන ඉන්නවා. අපි සාමාන්‍යයෙන් බයික් එකේ එනවා නම් අනිවාර්යෙන් ගෙදරින් පාන්දරින් එනවා. මොකද නැත්නම් පොළොන්නරුවේදීම ඌවට සෙට් වුණා. අපිට ගොඩක් අමාරු නිසා. එතකොට සාමාන්‍යයෙන් අපි ඉඳලා නුවරඑළියට 12ට කලින් එනවා නේද තාම? අවසර වැටෙනකොට අපි මේ නෝරෙලිට ඇවිල්ලා සීතල පැත්තට ඇවිල්ලා. සීතල පැත්තට ඇවිල්ලා. මලබණේ කිට්ටුවට කොහොමද එනෝනේ 10 විතර එනකොට. දෙකේ හැටියට නම් ඉතින් දෙකට විතර තමයි නුවරඑළියට වහින්නේ. හැබැයි දැන් අපි යනකොට ටික ටික කඳු වලාකුළු වලින් නැහිලා ටික ටික අඳුර වෙගෙන එන්නේ. හරත් ඒ දලු කන. ඒ දලු නෙලන. විසු. ඔය හරක් තමයි ඒ කියන්නේ වැඩද? අනේ නෑ. මේ හරිනම් පාර හොඳයි. අපි වැරදි පාරකද යන්නේ? එන්නේ. මේ හැටි බහලා වගේ පාර. අදට කොයි පාට එකට ගෙලිමු වීඩියෝ එකක්. ඒ පා කැමරාව. අතුරු නිසා වීඩියෝස් ටිකක් අඳුරුයි. මොකද වැහි මන්දාරෙන් දැන් වැහිලා තියෙන ටික. වෙතාරුගේ යාළුවෝ තාරුව පිළිගන්න වාර මෙතන ඇවිල්ලා. නෑ අර වත් ඒ දලු නෙලනවා කියවම් මේ. හා පාරවල් වලට පස්ස හොදගෙන ඇවිල්ලා. මම ඔයාලට කිව්වේ අපි මේ ගිහපු දවස් ටිකේ හොඳට වැස්ස තිබුණා කියලා. ඒ නිසා ඉතින් සමහර තැන්වල නිකන් පාර සවුත් වෙලා තිබුණා. පාරවලට මඩ එහෙමත් ඇවිල්ලා තිබුණා. මෙතනින් වමට ගියත් ඔයාලට ඇඩිෂන් වලට යන්නත් පුළුවන්. හැබැයි ඉතින් අපි මේ පාර නුවරඑළිය ආවේ කොහෙවත් ඇවිදින්න හිතාගෙන නෙමෙයි. දවස් 3ක් නුවරඑළිය ඉඳලා යන්න. මොකද ඉතින් අපි සාමාන්‍යයෙන් අවුරුද්දට 3 වතාවක් නුවරඑළිය වෙනවා. එතකොට ඉතින් කලින් පාරවල නිතරම ඇඩිෂන් බංගලෝ ඔය වගේ හැමතැනම ඇවිදලා තියෙනවා. ඒ නිසා ඉතින් මේ වෙයි දවස් ටිකේ අපි ආවේ නුවරඑළිය ටිකක් ඉඳලා යන්න. දෙකයි වෙලා ආවා. අපි අපාර්ට්මන්ට් එකට යන්න කලින්ම අපිට උයන්න ඕන බඩු ටිකක් ගන්න කේස් එකට යනවා. මොකද ඉතින් වහින්න වගේ නිසා එන්න කම්මැලි හිතේ නේ හවස අපිට. ආයේ මෙයා එළියට ගන්න හම්බෙන්නේ නැහැ. අපි මේ පාර නතර වෙන්න බුක් කරේ මූන් ප්ලේන්ස් ලක්ෂරි අපාර්ට්මන්ට් එකේ අපාර්ට්මන්ට් එකක්. ඉතින් අපි උයාගෙන කන්නනේ යන්නේ. ඒ නිසා ඒකට ඕන බඩු ටිකක් ගන්න අපි කීල්ස් එකට ආවා. ගෙදරිනුත් ඕන බඩු ටිකක් ගෙනාවා. තව අඩුපාඩු ටිකක් ගන්න තමයි ආවේ. ඇති වෙන්නේ. කිරණ ගන්නට වදා ගන්න ඉන්නේ. Kasih no ya. Nonton kita ya. Jalan nonton ya. Oh, sini. Dekat kita kan, aman. ඒක බඩගතිය වැඩි. බඩගතිය වැඩිද? මේ මහත වැඩිනේ අල්ලිය අතගතිය චූටියක. මොනවද හොයන්නේ ඔක එල්ලිලා?
එමර්ජන්සි එකට ගොඩක් ෆෝකස් තිබුණා නේ. ස්ප්‍රයිට් එකක් දැම්ම නේද? අපි කීස් එකෙන් එනකොටදී වැස්ස පටන් අරගෙන තිබුණා. මම ඉතින් කාර් එක ගාවට දුවගෙන ගියාට එහා පැත්තේ තිබුණ වෑන් එක නිසා මට දොර අරගන්න බැරි වුණා. ඒ නිසා ඉතින් මම අහපෝ කීස් එක ඉස්සරහට ඇවිල්ලා තාර වෙනකන් හිටියා. කොහොම හරි අපි 2:00ට යනවා කිව්වට දැන් 3:05යි අපි තාම පාරේ. අපි මේ පාර බුක් කරේ මෝන් ප්ලේස් ලක්ෂරි අපාර්ට්මන්ට් එකක් කිව්වනේ. මේක ඉතින් ගොඩක් ප්‍රසිද්ධ තැනක්. හැබැයි ඉතින් මම ඔයාලට කිව්වා වගේ වැස්ස නිසා අවසන් මොහොත වෙනකන් අපිට නුවරඑළිය යන ප්ලෑන් එක හරියයිද කියලා ෂුවර් එකක් තිබුණේ නැහැ. ඒ නිසා ඉතින් අපි එන්න දවසකට කලින් තමයි බුකින් එක දැම්මේ. ඒ නිසා ඉතින් අපිට අපාර්ට්මන්ට් ගොඩක් තිබුණේ නැහැ තෝරගන්න. අපිට ඉතුරු වෙලා තිබුණේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ අපාර්ට්මන්ට් තමයි. මේ ඉතින් ඔයාලා දකින්න එයාලගේ කාර් පාක් එක. මෙයාලගේ කාර් පාක් එක තිබුණේ ෆස්ට් බ්ලොක් එකේ. හැබැයි අපේ බුකින් එක තිබුණේ සෙකන්ඩ් බ්ලොක් එකේ නිසා අපි බුකින් එක චෙක් කරගෙන වාහනේ මොඩට ගියා අපේ බර ටික වාගන්න. අපි කාර් පාක් එකට දැම්මා. හැබැයි ඉතින් අපිට තියෙන සෙකන්ඩ් බ්ලොක් එක. එතකොට අපිට බඩු ගොඩක් තියෙන නිසා යාලකෝ අපිට කායකුඩට අරන් ගිහිල්ලා බඩු ටික බාලා අහපෝ කාර් පාක් එකට යමු කියලා. අපි මේකට බුකින් එක දැම්මේ අවසාන මොහොතේ නිසා අපිට හම්බ වුණේ සෙකන්ඩ් බ්ලොක් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන අපාර්ට්මන්ට් එකක්. අපිට තෝරගන්න ගොඩක් ඔප්ෂන්ස් තිබුණේ නැහැ. හැබැයි ඉතින් ඔයාලා මේක කලින් බුක් කරනවා නම් ඔයාලා කැමති ෆ්ලෝර් එක, කැමති බ්ලොක් එක, කැමති විදිහේ අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන්. මේ ඉතින් මං අපාර්ට්මන්ට් එකට ඇතුල් වෙනකොටම අපාර්ට්මන්ට් එක තියෙන හැටි මෙතන තියෙනවා ඩයිනින් ටේබල් එකක්. එතනින් එහා පැත්තේ ලිවිං ඒරියා එකක් තියෙනවා. ඒ වගේ මේ වගේ ෆ්‍රිජ් එකක්, පැන්ට්‍රි එකක් එක්ක සම්පූර්ණ කිචන් එකක් ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම මෙතන අපිට ඕන කරන හැම ගෘහෝපකරණයක්ම තියෙනවා. මේ වගේ පිගන් කෝප්ප, භාජන, ඒ වගේ හැම දෙයක්ම ඉතින් තිබුණා. කිසිම දෙයක අඩුවක් තිබුණේ නැහැ. washing liquid, hand wash, cutting board එකක්, rice cooker එකක්, ඒ වගේම heater jug එකක්, 4 burner cooker එකක් එක්ක කුස්සියකට ඕන කරන හැමදේම ඉතින් මෙතන තිබුණා. ඒ වගේම අපිට උයන්න ඕන කරන භාජනත් මේ විදිහට තිබුණා. ඇත්තටම භාජන ගොඩක් තිබුණා. ඒ ඔක්කොම ඉතින් අපි පාවිච්චි කරේ නැහැ. හැබැයි ඔයාලට කිසිම අඩුපාඩුවක් නැතුව හැමදේම මෙතන තියෙනවා. ඒ වගේම අපිට ඕන කරන හැඳි, ගෑරුප්පු, පිහි වගේ දේවලුත් මෙතන තියෙනවා. තේ හදන්න ඕන නම් තේ හදන්න ලොකු කෝප්පයක්, පෙනහර වගේ දේවලුත් මෙතන තිබුණා. ඒ වගේම මෙතන ට්‍රේ ගොඩකුත් තිබුණා. අපේ මෙතන ලොක එකේ ට්‍රේ 3ක් තිබුණා. ගෙදරක සාමාන්‍ය ජීවිතයට ඕන කරන හැම වඩුවක්ම වගේ ඉතින් මෙතන තිබුණා. කිසිම අපහසුතාවයක් දැනුනේ නැහැ. අපි දෙන්නෙක් වුණාට මේ අපාර්ට්මන්ට් එක රූම්ස් දෙකක් තිබුණ අපාර්ට්මන්ට් එකක්. මේ වගේ කාමර දෙක අතරේ තමයි බාත්රූම් එක තිබුණේ. මේ තිබුණ ඉතින් අපිට හමුන ලිවින් ඒරියා එක. හැබැයි අපි බුක් කරපු මේ අපාර්ට්මන්ට් එකේ PO TV කනෙක්ෂන් නම් තිබුණේ නැහැ. හැබැයි මෙයාලගේ සමහර අපාර්ට්මන්ට් වලට අපිට PO TV කනෙක්ෂන් ගන්න පුළුවන්. මේ ඉතින් අපිට හමුන අපාර්ට්මන්ට් එකේ එක රූම් එකක්. අපි දෙන්න හිටියේ නම් මේකේ. මේ තියෙන ඉතින් අනිත් රූම් එක. මේක නම් ඉතින් අපි පාවිච්චි කරේ නැහැ. අපි දෙන්නනේ. මේක ඉතින් ඔයාලට ඕන විදිහට රූම් 2 අපාර්ට්මන්ට් 3 අපාර්ට්මන්ට් බුක් කරගන්න පුළුවන්.
මේ ඉතින් අපිට හමුන අපාර්ට්මන්ට් එකේ බාත්රූම් එක හොට් වෝටර් තිබුණා. ඉතින් ඔයාලා මේ දැක්කේ මූන් ප්ලේන්ස් ලක්ෂරි අපාර්ට්මන්ට් එකේ අපි බුක් කරපු අපාර්ට්මන්ට් එක. කොහොමද අපි මේ අපාර්ට්මන්ට් එකේ දවස් 3ක් ගෙවුවේ කියලා බලන්න මගේ ඊළඟ වීඩියෝ එක බලන්න. ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න.